Facebook සටහනක් තියෙනවා. මේක මට අහුවෙන්නේ 2019 ඔක්තෝබර් 19 ලියන්න. මේක මම දැකලා මම සේව් කරගන්නවා සේව් අයිටම් වල. මම දන්නේ නැහැ මේ කවුද කියලා. මේ කතාන්තරේ තියෙන විදිහට විශ්වවිද්‍යාලයෙන් අවුට් වෙච්ච ගමන් භද්‍ර යවුණේ ඉන්න කොල්ලෙක් කෙල්ලෙකුට ලියන Facebook සටහන. ඒක තියෙන්නේ මෙහෙම. එකපාරටම අතීතයේ මතක් වුණා. නිකන් නෙමෙයි ෆුල් ටයිම් ජෙප්පෝ ජීවත් වෙන්නේ කොහොමද කියලා බුකියේ සංවාදයක් නිසා. ඒකයි මට කතා කරේ මගේ ෆුල් ටයිමරේ කියලා. කොහොමද කතා කරලා තියෙන්නේ? මගේ ෆුල් ටයිමරේ කියලා. කපන්න නැද්ද ඔය රැවුල? ඇහුවේ රැවුලෙන් ඇදලා එනකොට. යන්න තැනක් නැහැ අපට. කියලා ඇදගෙන ගියේ දම්පල් උයනට. මෙහෙ ඌව බෑ කියනකොට රැව්වේ ඔයයි උයන් පල්ලට. ගෙදර යන්නෙත් නැද්ද? ඇහුවේ ඉරිච්ච කම්සෙන් ඇදලා. කෑවේ අපි දවල්ට පීසක් හට් එක දිහා බල බල සීයේ රයිස් දෙක. බොක්ස් යන්න බෑ නේද? අහමින් ඇද්දි ඉතුරු සීයේ කොළ තුන. ආයේ එන්නේ කවද්ද? ඇහුවේ බැංකුවෙන් ගත්ත 10 කොළ දෙක අතේ කුලි කර. බලමුකෝ මට දෙන්න පුළුවන් වුණ එකම පිළිතුර ආදරෙයි මැණිකේ උඹ එදා දුන්න ආදරයට ටිකක් එහෙමත් නෙමෙයි පැලෙන්නේ. මේක ලියන්නේ 2019 ඔක්තෝබර් 19. මම දන්නේ නැහැ මේ තරුණයා කවුද කියලා. එතකොට නම තියෙන්නේ බුද්ධික දේශප්‍රිය කියලා. එයා තමයි අද මගේ පෞද්ගලික ලේකම්. වීම බලාගත්තා. අපිත් ප්‍රේමේ විරහව දුක සැප රට ලෝදාම 10 ලෝදාම ඔක්කොම දැනෙන මිනිස්සු. හැබැයි එක බලාපොරොත්තුවක් තියෙනවා රට දින තැනක් තියෙනවා. අරන් යා යුතු තැනක් තියෙනවා. ඒ තැන වෙනුවෙන් ගොඩක් දෙනෙකුට අතහරින්න බැරි ගොඩක් දේවල් අතහරින්න පුළුවන් මිනිස්සු. අපි ඕගොල්ලන් ඉල්ලා හිටින්න අය අතහරින්න කියන්නේ මොනවත් ඉල්ලා හිටින එකම දේ අපිට වෙන්විච්ච අපේ භෞතික සංවර්ධන මානව සංවර්ධන සඳහා වෙන්විච්ච සියලු දේවල් තමන්ගේ රාජකාරියට වඩා එකක් ඉස්සරහට ගිහිල්ලා කරමු කියන ඉල්ලීම තමයි තියෙන්නේ.